අද අවුරුදු දවස හැබැයි ඉතින් අපේ නැන්ද අපේ ගෙදර ආවා. නැන්දගේ ෆැමිලි එකම. ඉතින් නැන්දත් එක්ක ඒගොල්ලන් ගෙදර මං ආවා. මොකද අපි අද නාන්න යන්න හදන්නේ. මම මාලාසෙන් ස්විමින් කරන හැබැයි මට හොඳට ස්විමින් බෑ. ඉතින් අද අපි මේ පැත්තේ අලවල් ගොඩක් තියෙනවා. ඉතින් දැන් කට්ටිය ඔක්කොම නාන්න යන්න තමයි හදන්නේ. ඇත්තටම මට නැන්දලා ගොඩක් ඉන්නවා. මගේ තාත්තගේ ෆැමිලි එකේ 12ක්. එකකින් 8 දෙනෙක් වෙන්නේ නැන්දලා. ඉතින් ඒගොල්ලෝ ගොඩක් අය ටීචර්ස්ලා. මේ නැන්දා තමයි අම්පාරේ ඉන්නේ. තව නැන්ද කෙනෙක් ඉන්නවා. මේ නැන්දත් එක්ක තමයි ඉතින් මම ගොඩක් වෙලාට එහෙම යන්නේ. ඒගොල්ලන්ට හොඳට ස්විමින් පුළුවන්. මගේ තාත්තගේ ෆැමිලි එකේ හැමෝටම හොඳට ස්විමින් පුළුවන්. ඉතින් මං හරි ආසයි ඒගොල්ලොත් එක්ක ගමන් යන්න. අම්පාරේ ආවොත් මං අනිවාර්යෙන්ම යනවා. දැන් ඉතින් අපි තව චුට්ටකින් යන්න හදන්නේ. නාන්න යන්න ඕනේ. ඊට කලින් අවුරුදු ට්‍රීට් එක බුක් විඳින්නත් ඕනේ. නැන්දා ගොඩක් දේවල් හදලා තිබ්බා. මම ඉතින් කොකිස් එකක් තමයි ගත්තේ කන්න. මේක රසයි. ඔය එන්නේ නැන්ද බහින්. This one? ඔයා මැව්වේ? ඔය වැඩන්නේ. ඔය ඉන්නේ අපේ මාමා. වීඩියෝ එක කරන්න පටන් ගත්ත වෙලාවේ ඉඳලා මට මේ බනින්නේ මගේ නංගි. එයා ආයුර්වේද ડોක්ටර් කෙනෙක්. ඒ වුණාට නපුරු කෝච්චයක්. කොහිලා ටිකක් වැඩිපුර කන්න කියන්න ඕනේ. හැබැයි ඉතින් ඒ නපුරුකම ටික වෙලාවයි. ඒකත් ඉතින් ආදරේට. ඒ නංගි මල්ලි දෙන්නම මට ගොඩක් ආදරේ. මම ගොඩක් ලොකු ප්‍රශ්නයක හිටපු වෙලාවක එයාලා තමයි මගේ හයියට හිටියේ. මාව බලාගත්තේ. එහෙම සහෝදරයෝ නෑදෑයෝ ලබන්න ඇත්තටම පින් කරලා තියෙන්න ඕනේ. මොනවද කන්න ගෙනාවේ? පෙන්න ඕක ඇල්ල පෙන්න. ඉන්නනෝක. නැන්දේ අපිට කන්න ගෙනියන්නේ මොනවද ඔයා? බත් තියෙනවා, කෑවා. එතකොට අපි මේ ඔක්කොම මික්ස් කරලාද කන්නේ? ඔව්. රසයි එතකොට. ඒක තමයි රස. වතුරට බහින්න හදන්නේ. ඉස්සලා අපේ නැන්දයි මාමයි ගිහිල්ලා වතුර චෙක් කරනවා. අපිට සේෆ් ඒරියා එකක්. ඊට පස්සේ තමයි පොඩි හිටියෝ තුන් දෙනා බහින්නේ. නැන්ද ඔය ඉස්සලා බහින්න. බහලා සේෆ් ඒරියා එකක් පෙන්නන්න. එහෙම අවදානමක් ගන්න එකපාර. සිරප්පු දාගෙන ඉන්නේ. අය අපතුකුනේ නෑ. එහෙම සිරප්පු දාගෙන දාන්නේ. එයා සිරප්පු දාන්නේ නැහැ. ඒ අපේ මර්මේඩ් ඔන්න පටන් ගත්ත යාගේ ස්විමින් එක. ඔතෙන්ද? ඔව් ඔව්. දැන් සෑහෙන වයස වුණාට මම පීනන්න ඉගෙන ගත්තේ මේ ළඟදී. තාම හරියටම මට පීනන්න බෑ. හැබැයි මේ විදියට හරි පුළුවන් වුණ එක ගැන මට මාර සතුටුයි.
මම YouTube channel එකට Life in Color කියලා නම දැම්මේ මම ජීවිතේ දකින විඳින ලස්සන දේවල් ඔයාලා එක්ක ෂෙයා කරගන්න. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එකත් ඔයාලට බලන්න දුන්නේ. ජීවිතේ තියෙන්නේ විඳින්න, විඳවන්න නෙමෙයි. ඒ නිසා හැම මොහොතක්ම සතුටින් ඉන්න ඕනේ. මේක චූටි vlog එකක් තමයි. හැබැයි මම ගොඩාක් ආසාවෙන් හිටපු වෙලාවක්. ඒ නිසා මේ චූටි vlog එකත් ඉවර වෙනකම් බලපු ඔයාලා හැමෝටම thank you so much. මගේ YouTube channel එක subscribe කරන්න, share කරන්න, ඒ වගේම ඔයගලන්ට හිතෙන දේවල් comment එකකින් මට කියන්න. එහෙමනම් අපි ආයෙමත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.